සුබ දවසක් අග්ගාට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි යන්නේ ලියනාඩෝ ඩා වින්සිගේ drawings තියෙන මියුසියම් එක බලන්න. ඒකේ කරවජ්ජියක පේන්ටිංග්ස් තියෙනවා. තව ගොඩක් ඉතා ප්‍රසිද්ධ පේන්ටිංග්ස් තියෙනවා. අපි ඒවා ටික බලන්නයි අද යන්නේ. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාට ආරාධනා කරනවා channel එක subscribe කරන්න, like කරලා share කරන්න, තව කෙනෙකුට බලා ගන්න. ඔයාලා දැන් channel එකට එකතු වෙලා ඉන්න අය නම් දන්නවා මම ඉන්නේ ඉතාලියේ මිලානෝ වල. ඉතින් මේ ළඟ තියෙන සුප්‍රසිද්ධ paintings, sculptures බලන්න ඇවිදින්න යනවා මම. ඒකම ඔයාලත් එක්ක මේ වීඩියෝ බෙදා ගන්නවා. මට අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මම යනවා බලන්න මියුසියම් වලට. දැන් මට අද ඊළඟ දවස මම නිවාඩු දවස. ඉතින් ගෙදර ඉඳලා මට පොඩි දුරක් එන්න ඕනේ මියුසියම් එකට යන්න. මම උදේට වැඩට යන ඒ කිට්ටුවම තමයි මියුසියම් එක තියෙන්නේ. දුමු පල්ලිය ළඟින් බැහැලා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. මම එනකොටම මෙට්‍රෝ එකක් ගියා. ඉතින් අද ඉරිදා දවසේ හින්දා විනාඩි 7න් 4ට තමයි මෙට්‍රෝ තියෙන්නේ. තව විනාඩි 6කින් තමයි ඊළඟ එක එන්නේ. එතන චුට්ටක් වෙලා ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. මෙතෙල්ල විනාඩි 10ක විතර දුර යන්න තියෙනවා. ගියාට පස්සේ පුළුවන් අපිට දූමෝ පල්ලිය ළඟින් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා එතනින් පොඩ්ඩක් උඩට ගිහිල්ලා විනාඩි 5ක් විතර පයින් යන්න තියෙනවා. එතන තමයි මේ මියුසියම් එක තියෙන්නේ. ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මෙන්න ඔයාලට මතකද මයිකල් ආන්ජලෝගේ ස්කල්ප්චර් එක බලන්න ගිය වෙලාවේ මම ඔයාලට කිව්වා මෙන්න මේතනින් තමයි මේ ඩා වින්සිගේ පේන්ටිංග්ස් බාර් මියුසියම් එකට යන්නේ කියලා. එතෙන් තමයි අපි දැන් යන්නේ. Allontanati dalla linea gialla. Train to Sector West is approaching. Please stay behind the yellow line. විනාඩි 5ක් තියෙනවා ට්‍රේන් එකට. ට්‍රේන් එක මෙට්‍රෝ ලයින් එකට. Ayun. right මේ තමයි දූම ස්ටේෂන් එක. මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා මෙතනින් යන්න ඕනේ විනාඩි 5ක් විතර පයින් යන්න නද. මම උදේට කාලා ආවේ නැහැ එහෙනම් මම හරි කන්නත් අවශ්‍යයි. මම හරි කාලා මැතුරට ගියා නම් ටිකක් වෙලා අරගෙන වීඩියෝ එක කරන්න පුළුවන් හින්දා අපි මොන හරි කාලා මැතුරට යමු. මියුසියම් එක මෙතන ළඟ තියෙන්නේ. යන්න කලින් පොඩ්ඩක් මොන හරි කාලා ගියා නම් මම මොකද පැයක් දෙකක්වත් ඇතුළේ ඉන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. මම පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවා. ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඒ ඉතින් පොඩි වෙලාවක් ඇතුළේ ඉන්න ඕනේ නේද? මම කාලාම ගියා නම් හරි. කෑම ටික කෑවා. දැන් මියුසියම් එක
එකට යමු. මියුසියම් එකට ළඟ තියෙන පොඩි දුරයි පයින් යන දුර. අද හොඳ ක්ලයිමේට් එක මේ දවස්වල ටෙම්පරේචර් 38 39 මාරයි රස්නේ දවස් ටික හැබැයි අද උදේ එකපාරටම දැස්සක් තිබුණා. ඒකම බලාපොරොත්තු පිටලා තියෙනවා. හරි. අවුවත් නැහැ හරි. මේම ක්ලයිමේට් එකක් තියෙන හින්දා හරි පහසුයි අද මේ වැඩේට යන්නත්. නැත්නම් මේ දවස්වල සාමාන්‍ය 38 39 තමයි මේ තියෙන්නේ. රයිට් අපි අතුලට යමු. රයිට් මෙතනින් ඇතුළට යන්න ඕනේ මියුසියම් එකට. රයිට් මෙතන තමයි මියුසියම් එක තියෙන්නේ. මේ මියුසියම් එකේ නම උච්චාරණය සමහරට ගැටලු ඇති. පිනකොටේක අම්බ්‍රොසියානා පිනකොටේක කියන්නේ ආර්ට් ගැලරි එකක් කියන අදහස තියෙනවා. අම්බ්‍රොසියානා ගැලරි එක තමයි මේ තියෙන්නේ. අපි අද මේක තමයි බලන්න යන්නේ. හරිම ලස්සන තැනක්. ඉතා දැවැන්ත මියුසියම් එකක්. පැය ගානක් ඇතුළේ බලන්න දේවල් තියෙනවා. තව දවසක එන්න වෙයි. අපි පුළුවන් තරමක් අද බලමු. මම හිතන්නේ මේක ඇතුළට යන්න අපි ටිකට් ගන්න අවශ්‍යයි. යුරෝ 20ක් කියලා තමයි පෙන්නුවේ. ලියනාඩෝ ඩා වින්සිගේ ඩ්‍රෝවින්ග්ස් ඇතුලේ තියෙනවා. එයාගේ මැෂින් පිළිබඳ කරපු ඩ්‍රෝවින්ග්ස් වල රූප සටහන් ඔරිජිනල්ස් ඇතුලේ තියෙනවා. අපි ඇතුලට යමු. මම හිතන්නේ ඇතුලේ වීඩියෝ කරන්න දෙනවද දන්නේ අහලා බලමු ඉස්සරහ. රයිට් යාලා ෆොටෝ ගන්න ඇක්සෙප්ට් කියලා කිව්වා. ප්‍රශ්නයක් නැහැලු. අපි ඉතින් ඉස්සරහට මම ඇත්තටම මෙතන කතා නොකර ඉන්න. මොකද අනිත් අය ඩිස්ටර්බ් වෙන හින්දා මම ඔයාලට පස්සේ මේක වොයිස් කරලා දාන්නම්. මම ඉස්සෙල්ලා පෙන්නන්නම් මේක. මේ ඔරිජිනල්ස් නෙමෙයි මේවා මේ වගේ කොපීස් හදපුවා මේ තියෙන්නේ. ඔරිජිනල්ස් බලන්න වෙලාවක යමු රෝමෙට.
මෙම කෞතුකාගාරයේ දකින්න පුළුවන් ඉතා වැදගත් පේන්ටින් එකක් තමයි ඔයාලට මේ පේන්නේ. මේකේ කරවජ්ජියෝ කියන ශිල්පියාගේ පේන්ටින් එකක් තමයි මේ දකින්න පුළුවන් ඉන්නේ. මෙතන තියෙනවා ෆෘට් බාස්කට් පළතුරු වට්ටිය කියන චිත්‍රය. මේ චිත්‍රය මේ කෞතුකාගාරයේ මේ ඉතාමත් අලංකාරවත් හරිම ලස්සනට වෝල් එකේ දැක ගන්න පුළුවන් අපිට ඔරිජිනල් පේන්ටින් එක. මේ පේන්ටින් එක ගැන කියනවා නම් ඇත්තටම කරවජ්ජියෝ කියන්නේ සාමාන්‍ය චිත්‍ර කරන ළමයි සහ ඒ ගැන උනන්දුවක් තියෙන අය දන්නවා. කරවජ්ජියෝ කියන්නේ එළිය අඳුර ආලෝකයේ අඳුර කියන දේවල් එක්ක හොඳට වැඩ කරපු චිත්‍ර ශිල්පියෙක්. ඉතාමත් කුඩා ඩීටේල්ස් පවා ඉතා මනවින් අවබෝධ කරගෙන ආලෝකය සහ අඳුර කියන දේවල් එක්ක ඉතා මනවින් ගනුදෙනු කරපු චිත්‍ර ශිල්පියෙක්. මේ චිත්‍රය තුළ ඔයාලට දැක ගන්න පුළුවන් පීච් ගෙඩි කිහිපයක්, ඇපල් ගෙඩියක්, ඒ වගේම මිදි පොකුරු කිහිපයක්. මේ හැම පළතුරක්ම නරක් වෙලා සත්තු විසින් හානි කරලා තියෙනවා ඔයාලට දැක ගන්න පුළුවන්. ඊට අමතරව පත්‍ර කිහිපයක් තියෙනවා, මිදි පත්‍ර සහ තවත් කිහිපයක්. ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ සාමාන්‍ය මට්ටමේ, කියන්නේ වේලෙන්න ආසන්නව තියෙන පත්‍ර කිහිපයක් සහ හොඳටම වියලී ගිය පත්‍ර කිහිපයක් මේක දැක ගන්න පුළුවන්. මේ චිත්‍රය ගොඩක් අධ්‍යයනය කරන විශේෂඥයන් කියන්නේ චිත්‍ර ගැන හැදෑරීමක් කරපු අය කියන්නේ මේකේ කරවජ්ජිය උත්සාහ කරලා තියෙනවා ඕනෑම දෙයක් ස්වභාවිකත්වයට එක්ක ගනුදෙනු කිරීමේදී කාලයත් සමග වියකී යන බව, ඒවා විනාශ වී යන බව කීමට උත්සාහ කරපු ඉතාමත් වැදගත් චිත්‍රයක් කියලා තමයි මේකෙදි කියන්නේ. පළතුරු සහිත පළතුරු වට්ටිය පල්ලියේ නූතනත්වය නිරූපණය වන බවට තවත් විද්වත් මතයක් තියෙනවා. චිත්‍රයේ කම්පොසිෂන් එක ගැන, සංරචනය ගැන කතා කරොත් මේක තනි පැතලි පසුබිමක් මත මැදයට වෙන්න ගොනු කරන ලද පළතුරු වට්ටියක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතා සරල පසුබිමක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්කම චිත්‍රයේ පළතුරු වට්ටිය තබා තිබෙන මේසය පහතින් දැක ගන්න පුළුවන් වගේ එකම එහි ධාරයට තරමක් ඉදිරියට පැමිණෙන විදිහට තමයි පළතුරු වට්ටිය තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් ශිල්පියා බලාපොරොත්තු වෙනවා චිත්‍රය නරඹන කෙනෙකුටත් ඒකේ සජීවී බව, චිත්‍රය ඉදිරියට ගෙනවිත් ඒක නිකන් අපි අර වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙන අදහසක් සහ ඒකේ සජීවී බව ජනිත කරන්න චිත්‍ර ශිල්පියා ගත්ත උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. කරවජ්ජියෝගේ සෑම චිත්‍රයකම වගේ එවැනි සජීවී බවක් දැනෙන ආකාරයට සිතුවම් මැදීමට ඔහු හැම විටම උත්සාහ කරන බවක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ කතා කරේ මේ චිත්‍රය ගැන ඉතා සරල අදහසක්, ඕනෑම කෙනෙකුට තේරෙන සහ ඕනෑ කෙනෙකුට බලපුවාම දැක ගන්න පුළුවන් සරල අදහසක් තමයි මම කතා කරේ. ඉතින් මම මේ මියුසියම් එකේ තව ගොඩක් චිත්‍ර බලන්න ගියා. මට කාලය මදි මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම හිතනවා මේකේ දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස විදිහට තව කොටස් කිහිපයකින් මට මේ වීඩියෝ එක ගේන්න වෙයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝයේදී මම බලාපොරොත්තු වෙනවා මේ මියුසියම් එකේදී බලපු රෆායල් විසින් ඇඳපු ඇතන්ස් ගුරුකුලය කියන පේන්ටින් එකේ ස්කෙච් එක, ඔරිජිනල් ස්කෙච් එක, රෆායල් විසින් ඇඳලා ඔරිජිනල් ස්කෙච් එක තියෙන කොටසට මම ගියා. ඒකේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකකින් මම ඉදිරිපත් කරන්න ඔයාලට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ එක එනකන් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න, channel එක subscribe කරලා මේකගේ වීඩියෝ එකක් බලන්න, ඔයාලට යාළුවටත් බලන්න share කරන්න. අලුත් වීඩියෝ එක අරගෙන ඉක්මනින් එනකන් හැමෝටම සුබ දවසක්. මේකේ දෙවෙනි කොටසෙන් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.